හායි ඩිඩි. හායි ටිටි. ඉතින් ඩිඩි මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය ඩ්‍රාමා එකක් තමයි ඒ නුඹ නිසා. ඔව් ටිටි ඔන්න ඉතින් හවස 6:00 වෙද්දී මා ටීවී එක ඔන් කරගෙන කතාව බලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔව් ඉතින් ජාතික රූපවාහිනියේ ඔස්සේ විකාශ වෙන මේ ලස්සන කතාවේ අපේ ප්‍රධාන චරිතේ ලී දොන් වුක්. ඔව් අපේ ලියෝන් ගැන සැබෑ ජීවිතය ගැන තොරතුරු හල් තිබුණ අපේ යාළුවෝ. ඉතින් මේ වීඩියෝ එක එයාලට. ඔව් අනිවාර්යයෙන්ම ටිටි. ඔන්න ඉතින් අපේ වලිග නමය නරියා. ඉතින් ලී දොන් වුක්. ඉතින් ඔන්න එයාට ආදරය කරන යාළුවෝ වෙනුවෙන්ම තමයි අපි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඔව් ටිටි එහෙනම් ඉතින් වෙලා ගන්න නැතුව අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් ටිටි අපිට මුලින්ම කියන්නකෝ ලියෝන්ගේ සැබෑ ජීවිතේ නම මොකද්ද කියලා. ඔව් ටිටි ඉතින් අපේ ඉයෝන්ගේ ඇත්ත නම තමයි ලී දොන් වුක්. ඉතින් ඔන්න ඔහුගේ වයස දැන් වෙනකොට අවුරුදු 43යි. ඉතින් ඔන්න ඔහුගේ උපන්දිනයේ යෙදিলা තියෙන ටිටි 1981 නොවැම්බර් මාසේ 6 වෙනිදාට. ඔව් ටිටි ඉතින් එයාගේ උස වෙනවා සෙන්ටිමීටර් 184ක්. ඒ කියන්නේ ටිටි අඩි 6ක්. ඔව් ඉතින් ඔන්න ඔහු මේ වන විට කොරියාවේ ගොඩක් ජනප්‍රියතම නළුවෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ටිටි මීළඟට අපි කතා කරමු ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන. ටිටි අපේ යාළුවෝ අහලා තිබුණා ඉයෝන් මැරි කරද කියලා. ඔව් ටිටි ඉතින් ඔන්න අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව නම් ලී දොන් වුක් තාම විවාහයට නම් පත් වෙලා නැහැ. ඒ වගේම ඉතින් එයාගේ රිලේෂන්ෂිප්ස් තුත් දැනට කිසිම දෙයක් නැහැ කියලා තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ඒ වගේම ඉන්ටර්විව්ස් වලදී පවා ඔහු කියලා තියෙනවා ඒ වගේ ඔහුට ඔෆිෂියලි කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් අපේ යාළුවන්ට ඔන්න තාම අවස්ථාවක් තියෙනවා අපේ ඉයෝන්ගේ හිත දිනා ගන්න. මම හිතන්නේ අපේ යාළුවගේ ක්‍රෂ් එක නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඩිඩි තවත් අපේ යාළුවෝ අහලා තිබුණා අපේ ලී දොන් වුක් රඟපාන තවත් ඩ්‍රාමා මොනවද කියලා. ඔව් ටිටි ඉතින් ඔන්න My Girl 2005 ඒ වගේම Scent of a Woman ඒ වගේම Guardian ඒ වගේම Touch Your Heart Strangers from Hell ඒ වගේම Tale of the Tale of the Nine-Tailed 2 කියන ඩ්‍රාමාස් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඉතින් ගොබ්ලින් ඩ්‍රාමා එකේ ග්‍රීම් රීපර් රෝල් එකෙත් මෙයා තමයි ඉන්නේ. ඉතින් ටිටි අපි මෙයාගේ වෙනත් දක්ෂතාවයන් ගැන කතා කරමු. ඉතින් ටිටි අපේ ලී දොන් වුක් කියන්නේ මොඩලින් කැරියර් එකේ ගොඩක් ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ඉතින් මෙයාගේ තියෙන ඩීප් වොයිස් එක නිසා එයා හොස්ටිං වලටත් ගොඩක් පොපියුලර්. ඉතින් මේ වගේම එයා ගොඩක් ෂෝවල හොස්ට කෙනෙක් විදියටත් වැඩ කරනවා. ඉතින් මෙයාව අපිට හඳුන්වන්න පුළුවන් ගොඩක් කාම්, පොලයිට් ඒ වගේම රෙස්පෙක්ටබල් පර්සනැලිටි එකක් තියෙන ගොඩක් කඩවසම් ඇක්ටර් කෙනෙක් විදියට. ඔව් ඩිඩි ඉතින් ඔන්න අපේ යාළුවෝ ඉල්ලපු වීඩියෝ එක අපි ගෙනාවා ඔයාලා වෙනුවෙන්ම. ඉතින් ඩිඩි අදට ගිහින් එන්න මේ සූදානම. ඔව් ඔන්න ඉතින් ඒ වගේම ලී දොන් වුක් ක්‍රෂ් එක නම් ඔන්න ඉතින් කමෙන්ට් එකකින් ඒ බව අපිට කියන්නත් අමතක කරන්න එපා. ඔව් ඩිඩි අනිවාර්යෙන්ම. ඉතින් සමුගන්නයි මේ සූදානම අදට ගිහින් එන්නම් මේ ටිටි ඇන් ඩිඩි.